මගේ ආදරණීය දුවේ පුතේ අද අපි ඉංග්‍රීසි භාෂාවේ හරිම ලස්සන තැනකට යනවා. ඒ තමයි to be කියන ක්‍රියාපදයේ පොසිටිව් සහ නෙගටිව් ආකාර. ඒ වගේම අපි හරිම පහසු පුංචි ෂෝට් ෆෝම්ස් ටිකක් ගැනත් කතා කරමු. හරිද? the positive form. මේක හරිම සරලයි මගේ රත්තරන්. අපි යමක් ඇත්තක් විදිහට කියන විදිහ තමයි මේ. I කියන කෙනාට අපි කියන්නේ I am. බලන්නකෝ මේකේ ලස්සන ෂෝට් ෆෝම් එක තමයි I'm. හරිම පහසුයි නේද? he, she, it වගේ මේ සිංගියුලර් අය වෙනුවෙන් අපි පාවිච්චි කරන්නේ is. he is කියන්නේ his. she is කියන්නේ she's. it is කියන්නේ its. we, you, they වගේ ප්ලූරල් එකකට වැඩි අයට අපි පාවිච්චි කරන්නේ are. we are කියන්නේ we're. you are කියන්නේ your. they are කියන්නේ their. මගේ දුවේ පුතේ මේ I'm, their වගේ ෂෝට් ෆෝම්ස් පාවිච්චි කරනකොට ඔයාගේ ඉංග්‍රීසි කතා කරන විදිය හරිම ලස්සනයි, හරිම ආදරණීයයි, ස්වභාවිකයි. the negative form. දැන් අපි ඉගෙන ගනිමු නැහැ කියලා කියන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපි not කියන පුංචි වචනේ එකතු කරනවා. I කියන කෙනාට I am not. ෂෝට් ෆෝම් එක තමයි I'm not. හරිම ඉක්මනට කියන්න පුරුවන් මේක. he, she, it කියන අයට is not. මෙතන ඔයාට ෂෝට් ෆෝම් විකල්ප දෙකක් තියෙනවා මගේ බගා. he is not, he isn't. මේ දෙකම හරි. දෙකම ඕනෙම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. කැමති එකක්. we, you, they කියන අයට are not. මෙතනත් ඔයාට ලස්සන ෂෝට් ෆෝම්ස් දෙකක් තියෙනවා. you are not, you aren't. මේ දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. මගේ චූටි දරුවෝ ඔයා මේ මූලික පාඩම් ටික හරිම දක්ෂ විදියට ඉගෙන ගත්තා. මතක තියාගන්න මේ ෂෝට් ෆෝම්ස් පුරුදු වෙන එක හරිම වැදගත්. මොකද දිනපතා ඉංග්‍රීසි කතා කරනකොට ඒව නැතුවම බැරි තරම්. ඔයාගේ කටහඬට හරිම ලස්සනක් ගේනවා ඒවා. අද ඔයා කලේ හරිම විශිෂ්ට වැඩක් මගේ පුංචි බරුවෝ.